කොහොමද ඔයාලට? මං හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. පසුගිය කාලේ කනගාටුදායක පුවත්ම තමයි අහන්න දකින්න ලැබුණේ. සමුගැනීමක්වත් නොකරම සමුගන්න ඕන ජීවිතවලට නිර්වාණ සුවයම ප්‍රාර්ථනා කරමු. ඉතින් සියල්ල අහිමි වුණු ජීවිතවලට දිරියක් වෙන්න කියලා මං හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා. අපි යමු එහෙනම් අද මගේ වීඩියෝ එක බලන්න. බොහෝ හිත්සුව පිණිස සංවිධානය කෙරුණු සෞඛ්‍ය කඳවුරකට දෙසැම්බර් 7 වෙනි ඉරිදා මං ගියේ සියන්සා පාමසි අධිපති මිලාන් ධනුෂ්ක අයියා කරපු ලස්සන වැඩකට. ඒ තමයි සෞඛ්‍ය සායනය. ඉතින් සියන්සා පාමසිය ආරම්භ කරලා අවුරුදු 10ක් පිරීම නිමිති කොටගෙන තමයි මේ සෞඛ්‍ය කඳවුර පැවැත්වුනේ. මගේ පවුලේ අම්මා නංගි අයියත් එක්ක මමත් ගියා මේ සෞඛ්‍ය කඳවුරට. ඉතින් මේ කඳවුරේ ප්‍රෙෂර්, සුගර්, කොලෙස්ටරෝල්, පෙනහළු, ඇස් පරීක්ෂාව මේ හැම පරීක්ෂණයක්ම තිබුණා. ඒ විතරක් නෙවෙයි. Tamanට තියෙන රෝග තත්ත්වයන් ડોක්ටර්ස්ලා හම්බ වෙලා කතා කරගන්න පහසුකම සලසලා දීලා තිබුණා. බෙහෙත් ලබා දීමත් සිදු කරා. මේ සියල්ලම සිදු කළේ නොමිලේ. ඉතින් මේ මම ඉන්නේ මගේ ප්‍රෙෂර් පරීක්ෂාව කරන තැන. ඔන්න ඔහොම ඉතින් මමත් ප්‍රෙෂර් පරීක්ෂා කරලා ඊට පස්සේ සුගර් පරීක්ෂාවට ගිහිල්ලා පස්සේ කොලෙස්ටරෝල් පරීක්ෂාවත් කරගත්තා. මේ මම ඉන්නේ මගේ සුගර් පරීක්ෂා කරන තැන. සුගර් පරීක්ෂා කරන්න ගිහිල්ලා නම් අතට 3 පාරක් විතර මේ කටුවෙන් විදින්න වුණා. මොකද 3 පාරෙන් විදුන්නේ 4 වෙනි පාරේ තමයි හරි ගියේ.
අම්මා ප්‍රෙෂර් චෙක් කරන ගමන් තමයි මේ ඉන්නේ. මේ අපේ නංගි බෑ බෑ කියලා එයත් ඉතින් එකගෙන ආව කොහොම හරි මේ සෞඛ්‍ය කඳවුරට. ඉතින් එදා මට ඇස් පරීක්ෂාවයි පෙනහළු පරීක්ෂාවයි කරගන්න බැරි වුණා. මොකද මම යනකොට ටිකක් පරක්කු වෙලා තිබුණු හින්දා ඒ පරීක්ෂාවන් දෙක මට කරගන්න බැරි වුණත් ඒ පරීක්ෂාවන් සියලු දේ කරගන්න පුළුවන් වුණු ගොඩාක් අය මෙතනට ඇවිල්ලා තිබුණා. ඉතින් හැමෝම අවසානෙට ගියේ මේ කරපු ලස්සන වැඩේට පින් එකතු කරමින්. ඉතින් මේ පරීක්ෂා කරන්නේ අපේ අයියා. මේ කරපු ලස්සන වැඩේ නිසා හැමෝම ගොඩක් සතුටු වුණා. ඒ වගේම Tamanට තියෙන ලෙඩ රෝග පිළිබඳව දැනුවත් වුණා. හැමෝම ගියේ සතුටු සිතින් හින්දා සිහන්සා ෆාමසි අධිපතිතුමා මිලාන් අයියා මේ කරගත්තේ ලොකුම පින් කර්මය. සියලු පරීක්ෂාවන් කරගෙන ડોක්ටර්ස්ලා හම්බ වෙලා අවසානයේට හැමෝම ආවේ මෙන්න මේ බෙහෙත් දෙන තැනට. මෙතන හැමෝටම නොමිලේ බෙහෙත් ලබා දීම සිදු කරා. ඉතින් මේ ඉන්නේ සිහන්සා ෆාමසි එකේ කාර්ය මණ්ඩලය. ඉතින් මේ සෞඛ්‍ය කඳවුරට 400කට අධික පිරිසක් සහභාගී වුණා. හැමෝම තම තමන්ගේ ලෙඩ රෝග පරීක්ෂා කරගෙන ඒවට අවශ්‍ය බෙහෙත් ලබාගෙන සතුටු සිතින් තමයි මෙතනින් නික්මලා ගියේ. මේ ඉන්නේ සිහන්සා ෆාමසි එකේ අධිපතිතුමාගේ යාළුවෝ ටික. ඉතින් අදට මං ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. බයි.